අයිබෝන් යාළුවනේ නොදුර සත්ව ලෝකයේ විතින්ගෙන එන තවත් වීඩියෝකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මගේ ඕලෙවල් විභාගින්ද ඔයාලට හොඟ දවසකින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒකට සමාවිල්ලනවා. අපිට කමෙන්ට් එකක් දාලා තිබ්බා දවශාකවල සහ ජලජශාකවල විද්‍යාත්මක නම් ව්‍යවහාර නම් තිබෙන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ දෙකෙන් අපි දවශාක ගැන අද කතා කරමු. අපි ඉස්සල්ලාම කතා කරන්න යන්නේ මෘත ශාකය ගැන. ඉහලින් ඔයාලට විද්‍යාත්මක නම් බලාගන්න පුළුවන්. මේ ශාකය ශ්‍රී ලංකාව ඇතුළු ගිනිකොන දිග ආසියාතික රටවල ව්‍යාප්ත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ජලමාර්ග දෙපස මාර්ග දෙපස හා උද්‍යානවල මෙම ශාකය වගා කරලා තියෙනවා. මෘත දැවේ ගතිලක්ෂණ තේක දැවේ ගතිලක්ෂණවලට සමාන වනවා. ලාදුඹුරු පාටට හුරු හෝ රතුදුඹුරු පැහැයට හුරු අරටුවක් දැක ගන්න පුළුවන් වනවා. දිගුකල් කල් නොපවතින නමුත් තරමක් කල් පවතින දැවයක් වනවා. කෘෂි උපකරණ හා බෝට්ටු සෑදීමට යොදාගන්නා අතර ගෘහභාණ්ඩ සෑදීමටත් යටලී සහ පතල් කණු සඳහත් ප්‍රයෝජනයට ගන්නා. අපි ඊළඟට කතා කරන්න යන්නේ හැළඹ ශාකය ගැන. මෙම ශාකය වියලි කලාපයේ තෙතමනය සහිත ප්‍රදේශවලත් අතරමැදි කලාපයට අයත් ප්‍රදේශවලත් වර්ධනය වනවා. අරටුව ලා කහපාටට හුරුවන අතර බාහිර පරිසරයට නිරාවරණය වීමෙන් පසු දුඹුරු පැහැයක් ගන්නවා. මෙම දැවයේ ඵලය අරටුවට වඩා ලා පැහැයක් ගන්නා අතර හැළඹ දැවේ ඍජු ආකාර වෛරමක් දක්නට ලැබෙනවා. මධ්‍යස්ථ ශක්තියකින් යුක්ත වන අතර තරමක් හොඳින් පදම් කිරීමට පුළුවන්. එහෙත් පදම් කිරීමේදී කිරිතැලීම් ඇතිවිය හැකි. ආවරණයක් තුළ තිබියදී කල් පවතින අතර පොළව සමග ගැටීමේදී පහසුවෙන් දිරා යාමට ලක්වනවා. ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලට සහ ගෘහභාණ්ඩ තැනීමට භාවිතා කරන අතර ඒ හැරුණු විට කියත් පස්තම් ආදියේ මිට තැනීමටත් මෙම හැළඹ දැව යොදා ගන්නවා. කැටයම් වැඩ සඳහා වඩා සුදුසු වන අතර හැළඹ දැවේ කඳ සහ මුල් ඖෂධ සැකසීමට භාවිතා කරනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ රබර් ශාකය ගැන. ශ්‍රී ලංකාවේ අතරමැදි තෙත් කලාපයේ පහත රට ප්‍රදේශවල වගා කරනු ලබනවා. කඳ කැපූ විගස සුදු පැහැතිවුවද පසුව ලාදුඹුරු පැහැයක් ගන්නවා. කල් පැවැත්ම මධ්‍යස්ථ වන අතර ඇතැම් විට කල් තබා ගැනීමට අසීරු වනවා. පහසුවෙන් පදම් කළ හැකි දැවයක් වන අතර දිලීරවලින් කඳ පනුවාගෙන් මෙන්ම වේයන්ගෙන් හානි පැමිණෙනවා. රබර් දැව කෙරෙහි බලපාන දිලීර හානි වළක්වා ගැනීමට නම් දැව පරිරක්ෂක තුළ ගිල්ලා තැබීම කළ යුතු වනවා. බුරුසුමිට සෙල්ලම් බඩු ගෘහභාණ්ඩ හා ජනේල තැනීමට යොදාගන්නා අතර කඩදාසි නිපදවීමටත් දැවපෙට්ටි තැනීමටත් බිම ඇතිරීමටත් රබර් දැව යොදාගන්නවා. රබර් කිරිවලින් රබර් ෂීට් නිපදවන අතර මේවා රබර් ටයර් සෙල්ලම් බඩු ආදී නිෂ්පාදන රැසක අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නවා. රබර් රැටවලින් තෙල් ලබාගන්නා අතර රබර් දර ඉන්ධනයක් ලෙස භාවිතා කරනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ ලියන් ශාකය ගැන. පහතරට තෙත් සහ අතරමැදි කලාපයේ ව්‍යාප්ත වන අතර තෙත් කලාපයේ මීටර් 500ක් දක්වා වූ ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වනවා. ලියන් දැවේ අරටුව කහපාටට හුරු දුඹුරු පාටක් ගන්නා අතර කහපාටට හුරු රතු පාටක් දක්වා පැහැය වෙනස් වෙනවා. බාහිර පරිසරයට නිරාවරණය වූ විටද වර්ණය වෙනස් වෙනවා. දැවයේ ඍජු වෛරමක් දක්නට ලැබෙන අතර තද බවින් වැඩි ඇදෙන සුළු දැවයක් වනවා. කල් පවතින දැවයක් වන අතර පහසුවෙන් මෙම ලියන් දැව පරිරක්ෂණය කළ හැකි වනවා. ගොල්ලන්ගෙන් හානි සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. ගොඩනැගිලි ඉදිකිරීමේදී කණුපරාල සඳහා යොදාගන්නා අතර සිවිලිම් ලෑලි සඳහාද යොදාගන්නවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ නැදුම් ශාකය ගැන. මෙම ශාකය කෑගල්ල කළුතර රත්නපුර කුරුණෑගල ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබෙනවා. නැදුම් දෙවාරටුව අලංකාර තදදුඹුරු පැහැයකින් යුක්ත වන අතර තද පැහැති රේඛා සලකුණු සමග මිශ්‍රවීම නිසා නැදුම් දැව අලංකාර බවින් වැඩි වනවා. මෙහි අරටුව සුදු කහපාටින් යුක්ත වනවා. එමෙන්ම නැදුම් දැවේ ලෝහමය දීප්තියක් සහිත වෛරමක් දක්නට ලැබෙනවා. මෙම දැවවල ටැනින් අඩංගු වන අතර දැවකුඩුවලට ඇස් දැවිල්ලක් හා උගුරේ දැවිල්ලක් ඇතිවනවා. නැදුම් දැවය නිරාවරණය වී පවතින විට දිගුකල් පවතින දැවයක් වන අතර කඳේ මැදට වඩා කඳේ පොත්ත ආසන්නයේදී වඩා ශක්තිමත් දැව ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. පදම් කිරීමට අපහසු දැවයක් වන අතර කලාතුරකින් මුහුදු දැව විදින්නාගේ හානියට ලක්වනවා. අරටුව පරිරක්ෂකවලට ප්‍රතිරෝධී වෙනවා. උසස් ගෘහභාණ්ඩ තැනීමට යොදාගන්නා අතර වාහන කොටස් සංගීත උපකරණ
කාර්යාලුපකරන සෙල්ලම් බඩුවාදිය තැනීමටද නැදුම් දැව භාවිතා කරනවා. තවද බෝට්ටු සෑදීමටද මෙම දැව යොදාගන්නවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ දූරියන් ශාකය ගැන. ශ්‍රී ලංකාවේ පහතරට හා උඩරට තෙත් කලාපයේ ව්‍යාප්තව තිබෙනවා. අරටුවේ පැහැය රෝසදුඹුරු පාට හෝ ගැඹුරු රතු පාටක් ගන්නවා. දූරියන් දැව මධ්‍යස්ථ ශක්තියකින් හෙබි දැවවර්ගයක් ලෙස සලකන අතර එතරම් කල් නොපවතින දැවවර්ගයක් වනවා. පහසුවෙන් පරිරක්ෂණය කළ නොහැකි මෙම දැවවර්ගය බාහිර පරිසරයට නිරාවරණය වී තිබෙන විට වසර 5කට වඩා කල් තබා ගැනීම කළ නොහැකි වනවා. සැහැල්ලු ඉදිකිරීම සඳහා දූරියන් දැව ගත හැකි අතර ඒ හැර තුනී ලෑලි නිෂ්පාදනය සඳහාත් පැනලින් හා පාවහන් තැනීමටත් යොදාගන්නවා. ඉතිං අදට වීඩියෝ එක අවසන් කරනවා. තාම අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරල නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.